ඔයාගේ එතකොට මාසෙ ආදායම ලක්ෂ 15 වෙන්නත් පුළුවන් 20 වෙන්නත් පුළුවන් කෝටිය වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ගයිඩ් කෙනෙක්ට සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ 7-8කට වැඩිය හම්බ කරන්න පුළුවන්. Hi guys, හැමෝටම ආයිබෝවන් කියලා පිළිගන්නවා Travel Gun Pathum YouTube channel එකට. මගෙන් ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා ගයිඩින් කරනවා නම් ගයිඩින් වල සැලරි කොහොමද, සාමාන්‍යයෙන් මාසෙට කීයක් උපයන්න පුළුවන්ද, එක එක ලැන්ග්වේජ් වලට කොහොමද ගෙවන්නේ, ගොඩාක් ප්‍රශ්න මගෙන් අහලා තිබ්බා. ඒ අහපු හැමෝටම තමයි මම මේක හැමෝටම රිප්ලයි එකක් විදිහට තමයි මේ වීඩියෝ කරන්නේ. අවම සාමාන්‍යයෙන් ඔයා මොන භාෂාව කතා කරත් අවම ගයිඩ් කෙනෙක්ට සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර මාසයට උපයන්න පුළුවන් අවම. මේක අදාළ නැහැ ඔයා ෆ්‍රෙන්ච්ද, චයිනීස්ද, ජැපනීස්ද කියලා මේක අදාළ නැහැ. ඕන ලැන්ග්වේජ් එකක් මම මේ කියන්නේ පොදුවේ අවම ගයිඩ් කෙනෙක්ට ලක්ෂ 3ක් විතර හම්බ කරන්න පුළුවන්. හැබැයි අපි ගයිඩින් කරන්නේ ලක්ෂ 3ක් හම්බ කරගන්න නෙවෙයිනේ මාසෙට. තමන්ගේ ටැලන්ට් එක, තමන්ගේ තියෙන දක්ෂතා අනුව මේ ලක්ෂ 3, ලක්ෂ 5, 10 වගේ වැඩි කරගන්න පුළුවන්. එතකොට මම ඔයාලට අද කියලා දෙන්නේ එක එක මාකට්ස් වල ලැන්ග්වේජ් වල සාමාන්‍යයෙන් කොච්චර ගෙවනවාද, ඒගොල්ලන්ට මාසෙට කීයක් හම්බ කරන්න පුළුවන්ද. ඒ වගේම මේකෙදි හම්බෙන වරප්‍රසාද මොනවද, ඒවත් එක්ක මේ කමිෂන් මේවා කොහොම එකතු වෙලා ආවම මාසෙට කීයක් හම්බ කරන්න පුළුවන්ද කියලා. මම මැන්ඩරින් ගයිඩ් කෙනෙක්නේ. මම මුලින්ම මැන්ඩරින් වලින් පටන් ගන්නම්. සාමාන්‍යයෙන් මැන්ඩරින් ගයිඩ් කෙනෙක්ගේ ස්ටෑන්ඩඩ් තියෙන සැලරි එක. ඒක පටන් ගන්නේ ඩොලර් 60න්. ඩොලර් 60න්. අපි හිතමුකෝ රුපියල් 15000 කියලා. රුපියල් 15000 ඉඳන් ඕක කියන්නේ ඩොලර් 60 ඉඳන් ඩොලර් 100 වෙනකන් චයිනීස් ගයිඩ්ලට ගෙවනවා. එතකොට ඔයා හිතන්න එපා ඔයා චයිනීස් ගයිඩ් කෙනෙක් වුණා කියලා හරි චයිනීස් කතා කරන්න පුළුවන් වෙච්ච පළියට මේක ගෙවන්නේ නැහැ. ඒකට ගෙවන්නේ ඔයාගේ තියෙන විශේෂ හැකියාවන් වලට සහ ඔයාගේ ලැන්ග්වේජ් එකේ තියෙන ප්‍රවීණත්වයට. ඔයා මේ වගේ ගොඩාක් දේවල් බලලා තමයි මේ ගෙවන පඩිය තීරණය කරන්නේ. අවම සාමාන්‍යයෙන් ඩොලර් 50යි 60යි තමයි මැන්ඩරින් ස්පීකින් ගයිඩ් කෙනෙක්ට ගෙවන්නේ. මම මගේ ගෙවන එක සැලරි කීයද කියලා කියන්නේ නෑ ඔයාලට. මම මේ පොදුවේ කතා කරන්නේ මැන්ඩරින් කතා කරන කෙනෙක්ට. ඒ කියන්නේ ඩොලර් 50 ඉඳන් ඩොලර් 60 ඉඳන් පිටිම ඩොලර් 60 කියලා ඩොලර් 60 ඉඳන් ඩොලර් 100 දක්වා ගෙවීම් කරනවා. හැබැයි ලංකාවේ ඉන්නවා එක පිරිසක් එයාලට ලැන්ග්වේජ් එක හොඳට කතා කරන්න බෑ, සයිට් ගැන හොඳට විස්තර කරන්න බෑ ගෙස්ලට. එයාලා ශේෂ්ත්‍රයට අලුත්. ඉතින් මට ඇහිලා තියෙනවා, මට කට්ටිය කියලා තියෙනවා රුපියල් 5000ට චයිනීස් කතා කරන අය ගිහිල්ලා වැඩ කරනවා කියලා. මේක චයිනීස් මාකට් එක නෙවෙයි, ඕන මාකට් එකක මේ ප්‍රශ්නේ තියෙනවා. ගොඩාක් අඩුවට වැඩ කරනවා. ඉතින් මං කියන්නේ එහෙම වැඩ කරනවා නම් වැඩ කරන්න එපා. මේකට ස්ටෑන්ඩඩ් රේට් එකක් තියෙනවා. ඒක මේන්ටේන් කරන්න කියලා. දවසකට මම මේ කියන්නේ රුපියල් 15000 කියන්නේ දවසකට. ඔයා හදන්න එක සාමාන්‍යයෙන් ටුවර් එකක් දවස් 7ක් තියෙනවා. ඒක වැඩි කරලා සැලරි එක විතරයි. හරිද? එතකොට අපි ඊළඟට ලංකාවේ වැඩියෙන්ම ගෙවන ලැන්ග්වේජ් තමයි ෆ්‍රෙන්ච්, ස්පැනිෂ් වගේ කොරියන් වගේ ලැන්ග්වේජ් වලට. මොකද ඒ වගේ ඒ භාෂාවල් කතා කරන ගයිඩ්ලා ගොඩාක් අඩුයි. චයිනීස් වලට පස්සේ ඔය ලැන්ග්වේජ් වලටත් ඒ හා සමානව සාමාන්‍ය රුපියල් 20000 ඉඳන් 30000 35000 වෙනකම් ගෙවනවා ෆ්‍රෙන්ච්, ස්පැනිෂ්, කොරියන් වලට ඩොලර් 50 100 අතර ගෙවනවා ඔය ලැන්ග්වේජ් වලට. එතකොට අපි නැෂනල් ටුවර් ගයිඩ් කෙනෙක් වෙද්දී බලන්න ඕනේ වැඩියෙන්ම මොන රටේ ගෙස්ලද මේ කාලේ ලංකාවට එන්නේ, ඒගොල්ලෝ කතා කරන්නේ මොන භාෂාවද. එතකොට මම ගයිඩ් කෙනෙක් වෙනවා නම්, නැෂනල් ටුවර් ගයිඩ් ලෙක්චර් කෙනෙක් වෙනවා නම් මම ස්පැනිෂ්ද, ජර්මන්ද, චයිනීස්ද, ඒක ඕගොල්ලෝ ඩිසයිඩ් කරන්න. ලංකාවට එන වැඩියෙන් වෙන ගෙස්ලා කවුද කියලා හොයලා බලලා ඒ ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ඊට පස්සේ ඒ භාෂාව කතා කරන නැෂනල් ටුවර් ගයිඩ් කෙනෙක් වෙන්න. මොකද ලංකාවේ ඉංග්‍රීසි ගයිඩ්ලා ඕන තරම් ඉන්නවා. එතකොට යම් කිසි ශාස්ත්‍රයක නිපුණත්වයක් තියෙන අය ඇරුණාම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ගයිඩ් කෙනෙකුට ලංකාවේ දවසකට රුපියල්
5000යි 6000යි තමයි ගෙවන්නේ. නමුත් එයා ඉංග්‍රීසි ගයිඩ් කියලා නෙවෙයි. එයාත් නැෂනල් ටුවර් ගයිඩ් කෙනෙක්. එයාට ගෙස්ලා ඉන්න හොටෙල් එකේ රූම් එක ඒ වගේම ගෙස්ලා කන බොන දේවල් හැමදේම ෆ්‍රී හම්බෙනවා. එන්ට්‍රන්ස් හැම සයිට් එකකටම නැෂනල් ටුවර් ගයිඩ්ට ෆ්‍රී. එතකොට මේ ශේෂ්ත්‍රයේ ගයිඩ් කෙනෙක්ට සැලරි එකෙන් විතරක් නෙවෙයි ආදායමක් හම්බෙන්නේ. තව තියෙනවා කමිෂන් හම්බෙන යාලට එක එක තැන්වලදී. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයත් එක්ක එන සංචාරකයෝ ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා ලංකාවේ තියෙන මැණික් මිලදී ගන්න. එතකොට ඔයා ආයතනයෙන් කියන තැනකට ඒගොල්ලන්ගේ මැණික් මිලදී ගන්න අරන් ගියාට පස්සේ ඒකෙන් 120ක් ඔයාට හම්බෙනවා. තේකොළ විකුණුවත් ඒ ගාන හම්බෙනවා ඔයාට. ඊට අමතරව වෙන වෙන තව ගොඩාක් දේවල් තියෙනවා සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ වගේ ඔයාට කමිෂන් හම්බෙනවා. මම සබ් ඇත්තට පටහැනි හින්දා මගේ මේ වීඩියෝ එක ෆොරින කෙනෙක් අහගෙන ඉන්නවා නම් ලංකාවට එන අයට මෙච්චර කමිෂන් ගෙවනවාද එහෙම හිතන ඉතින් මං හම්බෙන මේ දේවල් වලින් ඔක්කොම මොන තැන් වලින්ද හම්බෙන්නේ මොන වගේ දේවල් වලින්ද කීයක් හම්බෙනවද කමිෂන් මං ඒව කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ දැනගෙන හිටියාම ඇති ගයිඩ් කෙනෙක්ට තව සංචාරකයා විසින් මිලදී ගන්න දේවල් වලට ආයතනේ ඔයා වැඩ කරන ට්‍රැවල් ඒජන්ට් කියන තැනට ගිහිල්ලා ඒ දේවල් විකුණුවාට පස්සේ ඔයාට ඒකෙන් කමිෂන් එකක් හම්බෙනවා. මේක ලංකාවේ නෙවෙයි ලෝකේ ඕන රටක කමිෂන් හම්බෙනවා ගයිඩ්ලට. ඒක එක එක ව්‍යාපාරවලදී හම්බෙන කමිෂන් එකේ ප්‍රතිශතය වෙනස්. එතකොට මම මේ හැම එකක්ම කියන්නේ නැහැ. තේකොළ වලින් කීයක් හම්බෙනවද, ස්පයිසස් වලින් කීයක් හම්බෙනවද එහෙම කියන්නේ නැහැ. එතකොට ඔයාට වෙළඳාම් වලින් වෙළඳාම් කරොත් ඒ වගේ කමිෂන් හම්බෙනවා. ඒකත් ඔයාගේ පඩියට ඇඩ් වෙනවා. ඊට අමතරව මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ තව දෙයක් තියෙනවා. දැන් ගෙස්ලා එන්නේ ලංකාවට ආයතනෙන් ට්‍රැවල් ඒජන්සි එකෙන් ෆික්ස් කරපු අයිටනරි එකට. එතකොට ගෙස්ලා ඒ අයිටනරි එකෙන් නැති තැනකට ඔයාගෙන් යන්න රික්වෙස්ට් කරනවා. අපි හිතන්නකෝ ගෙස්ලා ගාල්ලේ යනවා. ගාල්ලේ බලකොටුව බලලා ගාල්ලේ කැස් බෑවුත් බලලා දකුණු මුහුදේ ආවට තියෙන ඒ සංචාරක ආකර්ෂණ වලට යනවා. ගිහිල්ලා ඒ ටික අත්විඳිනවා. නමුත් ගෙස්ලාට ආසිතනවා යන්න මාදුගඟ බලන්න. නමුත් මාදුගඟ ඔයාගේ අයිටනරියේ නැහැ. එතකොට ඔයාට පුළුවන් මාදුගඟ ප්‍රොමෝට් කරන්න. ඔයාට යම්කිසි ගාණක් තියලා මාදුගඟ ප්‍රොමෝට් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ එක්ස්ක්‍රේෂන් ඒවට අපි කියන්නේ එක්ස්ක්‍රේෂන් ප්‍රොමෝට් කරද්දිත් ඔයාට පුළුවන් ඒකිනුත් යම්කිසි මුදලක් උපයා ගන්න. එතකොට මෙන්න මේ වගේ දේවල් වලින් ගයිඩ් කෙනෙක්ට කමිෂන් හම්බෙනවා. හරිද? ඔය එක උදාහරණයක්. එතකොට තව එකක් උදාහරණයක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ යාලේ තමයි නවතින්නේ කියලා. නමුත් යාලේ සෆාරි එක අයිටනරි ඉන්ක්ලූඩ් නැහැ. ඒක එක්ස්ක්‍රේෂන්. හරි? එතකොට ඔයා එක්ස්ක්‍රේෂන් එක ප්‍රොමෝට් කරලා ගානක් කතා කරලා ගෙස්ලට මේ ගාන තමයි යන්නේ. ඔයාටත් ගානක් තියාගෙන කතා කරනවා. එතකොට ඒකෙනුත් ඔයාට යම්කිසි ගානක් උපයා ගන්න පුළුවන්. කීයක් උපයන්න පුළුවන්ද කියන එක මම කියන්නේ නැහැ. මොකද ඒක සබ් ඇත්තට පටහැනි. ඒ කියන්නේ මම මේ කතා කරන වීඩියෝ එක ෆොරින කෙනෙක් අහන් හිටියොත් මේක එයා ට්‍රාන්ස්ලේට් කරලා බැලුවොත් ඒක ඇත්තටම හොඳ නැහැ අපේ රටට. ඒ හින්දා මම මේ ඔයා හම්බෙන මේ වගේ උපයන්න පුළුවන්. මේකයිලා නරක වැඩක් නෙවෙයි. ලෝකේ සංචාරක ශාස්ත්‍රයෙන් යැපෙන හැම රටකම පාහේ සිද්ධ වෙන දෙයක්. ගයිඩ්ලට කමිෂන් හම්බෙනවා. ඒක එන ගෙස්ලා පවා දන්නවා. ඒක මේ හංගන්න දෙයක් නෙවෙයි. සමහර වෙලාවට මම එයාලව මැණික් ගන්න දානවා. ඔයාලා කැමති නම් ගන්න ලංකාවට ආපුකි මේවා ගැන බලා ගන්න. ඔයාලා ගත්තොත් මට කමිෂන් එකක් හම්බ වෙනවා. මම ඒක කියලාම දානවා. හරි? සමහර ගෙස්ලා මැණික් ගල් අරගෙන මගේ ළඟට ඇවිල්ලා ඔබේ කමිෂන් එක හම්බුණාද? ඒ වගේ කියලා අහනවා. එතකොට මම ඔයාලට කිව්වේ මේ ගයිඩ්ලට කීයක් වගේ හම්බ කරන්න පුළුවන්. එතකොට ගයිඩ් කෙනෙක්ට සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ 7-8කට වැඩිය හම්බ කරන්න පුළුවන්. හිතන්නකෝ ලොකු ගානක සේල් එකක් වුණා කියලා. මැණික් ඒක ඔයාගේ එතකොට මාසෙ ආදායම
ලක්ෂ 15 වෙන්නත් පුළුවන් 20 වෙන්නත් පුළුවන් කෝටිය වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ඒක depend on the your luck. ඔයාගේ වාසනාව මත. ඒ වගේ ඔයා කොච්චර ප්‍රොෆෙෂනල්ද මේ වෙළඳාම් කරන දේවල් විකුණන්නේ. ඒ වගේ ඔයාගේ තියෙන ටැලන්ට් එකට තමයි ඒ දේවල් මේ හම්බෙන්නේ. එතකොට ගයිඩ් කෙනෙක් වශයෙන් Tamanට තැනක් හදාගත්තට පස්සේ ලැන්ග්වේජ් එකේ හැකියාව හැමදේම හදාගත්තට පස්සේ ඔයා හිතන්න එපා ගයිඩ් කෙනෙක්ට ගෙවන්නේ මේ ලැන්ග්වේජ් එකකින් හින්දා විතරක් නෙවෙයි. ඔයා තව ඒකත් එක්ක ගයිඩින් වලට අදාළව ඔයාගේ ශේෂ්ත්‍රයට අදාළව ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් ෆස්ට් ඒඩ් ඉගෙන ගන්න. වීඩියෝ එඩිටින් ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් තල්මස්තු ගැන, ඩයිවිං ගැන ඉගෙන ගන්න. ඔයා එතකොට බර්ඩ් වොචින්, වයිල්ඩ් ලයිෆ්, ෆොටෝග්‍රැෆි ඒවා ඉගෙන ගන්න. එතකොට ඒකත් එක්ක ඔයාට ටැලන්ට් එකක් තියෙනවා. ඒ ටැලන්ට් එකට වෙනම ගෙවනවා. දැන් මම හිතන්නකෝ සාමාන්‍යයෙන් මම වයිල්ඩ් ලයිෆ් ටුවර් එකක් කරනවා නම් මගේ සැලරි එක ඩොලර් 120යි දවසට. උදාහරණයක් කියන්නේ. එතකොට මට මේ ටැලන්ට් එක තිබ්බ නැත්නම් සාමාන්‍යයෙන් මට යන්න වෙන්නේ ඩොලර් 50කට වගේ වැඩ කරන්න. ඒ හින්දා ඔයාලා හැමතිස්සෙම ගයිඩ් කෙනෙක් වුණා කියලා ලැන්ග්වේජ් එක කතා කරා කියලා විතර මදි. ඔයා ස්කිල් කියන දේවල් ඩෙවලොප් කරගන්න ඕනේ. ඒකත් එක්ක තමයි ඔයාගේ ගෙවන සැලරි එක වැඩි වෙන්නේ. ඒ වගේම ඔයා හොඳ මාකටිං කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ලංකාවේ දේවල් ගෙස්ලට විකුණන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒකට හොඳ මාකටිං නොලෙජ් එකක් තියෙනවා. මම වෙනම කතා කරනවා අලුත් වීඩියෝ එකකින් අපි කොහොමද ලංකාවට එන ගෙස්ලට ලංකාවේ තියෙන දේවල් විකුණන්නේ. අපි ඒවා එයාලට ගන්න හිතන විදියට කොහොමද ඇට්‍රැක්ටිව් විදියට මාකට් කරන්නේ. කොහොමද ඒවා මාකට් කරලා විකුණන්නේ කියලා මම වෙනම වීඩියෝ එකක් ගේනවා. ඉතින් ඒකෙදි මම ඔයාලට විස්තර කරන්නම් ස්ටෙප් බයි ස්ටෙප් අපේ ගයිඩ්ලා කරන වැරදි ඒවා හින්දා ගෙස්ලා කිසි දෙයක් ගන්නෙ නැහැ. එතකොට ඔයා කොහොමද ගෙස්ලාගේ ට්‍රස්ට් එක ඇති කරගන්නේ? ඒ හැම දෙයක්ම මම ඔයාලට තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකොට දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා කොහොමද මේ ශේෂ්ත්‍රේ ගෙවන්නේ. පඩි කොහොමද ගෙවන්නේ? අඩුම පඩි සාමාන්‍යයෙන් හම්බෙන්නේ ඉංග්‍රීසි ගයිඩ් කෙනෙකුට. හිතන්නකෝ එයා ෆොටෝග්‍රැෆි කරන වයිල්ඩ් ලයිෆ් කියන ලොකු පරතරයක් තියෙන මිනිස්සෙක් නම් එයාට සාමාන්‍යයෙන් ඩොලර් 100ක් විතර ගෙවනවා. ඉංග්‍රීසි ස්පීකින් ගයිඩ්ලට සාමාන්‍යයෙන් රුපියල් 5-6000ක් වගේ අතර තමයි ගෙවන්නේ. එතකොට වැඩියෙන්ම පඩි ගෙවන්නේ ලංකාවේ ගොඩාක් අමාරු ලැන්ග්වේජ්. ඒ වගේම ඒකේ ගයිඩ්ලා ගොඩාක් ඒ ලැන්ග්වේජ් එක කතා කරන ගයිඩ්ලා ගොඩාක් නැති ලැන්ග්වේජ් වලට ස්පැනිෂ්, ජර්මන්, චයිනීස් වගේ ලැන්ග්වේජ් කතා කරන ගයිඩ්ලට ගෙවන සැලරි එක ටිකක් වැඩි. එතකොට දැන් ඔයාලා ඇහුවනේ මගෙන් ගොඩක් අය අහලා තිබ්බා කොච්චර වගේ සැලරි එකක් හම්බෙනවද? අවම ලක්ෂ 3ක වගේ සැලරි එකක්. හැබැයි අර මං කිව්ව කමිෂන් ඒවා මේවා ඇඩ්ඩලා එද්දි ලක්ෂ 5 ඉඳන් 10 වෙනකම් මේ සැලරි එක මාසෙට හම්බෙන සැලරි එක වැඩි වෙනවා. එතකොට ඔයා හිතන්න එපා ඔයාට ගයිඩ් කෙනෙක් විච්ච පළියට මට මාසෙට කමිෂන් එකත් එක්ක ලක්ෂ මේ 10 5 හම්බෙයි කියලා. ඒක ඔයාගේ ලක් එක වගේම ඔයාගේ හැකියාව මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයාට හම්බෙන ඔයා ගයිඩින් වලදී ඔයාට හම්බෙන කමිෂන් සැලරි හැමදේම ඔයා ගයිඩ් කෙනෙක් වුණාට මදි, ලයිසන් එක ගත්තට මදි. ඒ හැමදේම හම්බෙන්නේ ඔයාගේ තියෙන දක්ෂතා මත, ඔයාගේ තියෙන කුසලතා මත. ඔයා කොහොමද ගෙස්ලාට ලංකාවේ දේවල් ප්‍රොමෝට් කරන්නේ? අන්න ඒ හැකියාව මත තමයි හැමදේම තීරණය වෙන්නේ. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. මම හිතාගෙන ඉන්න ඔයාලට තව වීඩියෝ එකක් ගේන්න. ලංකාවේ විවිධ ගයිඩ්ලා ඉන්නවා. නැෂනල් ගයිඩ්ලා ඉන්නවා, සෝෆා ගයිඩ්ලා ඉන්නවා, එතකොට ඒරියා ගයිඩ්, සයිට් ගයිඩ්. මොකද්ද මේගොල්ලන්ගේ වෙනස? මෙයාලට හම්බෙන පඩි කොහොමද? ඒ දේවලුත් මම ඔයාලට කතා කරන්න හිතාගෙන ඉන්න. මම එක තවත් වීඩියෝ එකකින් ගේනවා. ඒ වගේම මේ සුභාරංචිය චයිනීස් කතා කරන, චයිනීස් දැනට කතා කරන චයිනීස් ගයිඩ් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න. එක්ක චයිනීස් අලුතෙන් චයිනීස් ගයිඩ් ලයිසන් එක ගත්ත නමුත් සයිට් ගැන විස්තර කරන්න ලොකු දැනුමක් නැති ළමයිට මම ක්ලාස් එකක් පටන් ගන්නවා මේ මාසේ අන්තිම. ඒකට මම ළමයි බඳව ගන්නවා. ළමයි එක්කෙනෙක් හිටියත් මම ක්ලාස් එක කරනවා. මොකද ඕෆ් සීසන් එක මාසයක් දෙකක් අපිට ටුවර්ස් ගොඩක් අඩුයි.
මාස දෙකක් වගේ තියෙන. ඉතින් මට ෆ්‍රී වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ගොඩාක් අය මගෙන් රික්වෙස්ට් කරලා තිබ්බා සර් ක්ලාස් කරන්නේ නැද්ද චයිනීස්? මම චයිනීස් ක්ලාස් එකක් ගයිඩින් වලට පටන් ගන්නවා මේ මාසේ අන්තිම. මම ඒක මගේ Facebook එකේ YouTube එකේ දානවා පටන් ගන්න දවස ඔන්ලයින් ක්ලාස් එකක්. ඉතින් ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති අය මට WhatsApp හරහා මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. හැබැයි චයිනීස් කතා කරන අය විතරයි, චයිනීස් ගැන දැනුමක් තියෙන අය විතරයි. මොකද මම මේක මුලින් ඉඳන් බේසික් ගන්න ක්ලාස් එකක් නෙමෙයි. මම චයිනීස් වලින් කොහොමද සාර්ථක ගයිඩ් කෙනෙක් වෙන්නේ, අපි කොහොමද සයිට් එකකදී විස්තර කරන්නේ, ටෙක්නිකල් වචන අවශ්‍ය දේවල් ගැන කියලා දෙනවා. ඉතින් ඒකට ජොයින් වෙන්න කැමති අය WhatsApp එකේ මට මැසේජ් එකක් දාලා තියන්න. මම group එකකට ඔයගොල්ලන්ව ඇඩ් කරන්නම්. එතකොට මේ මාසේ අන්තිම මේ කෝස් එකත් පටන් ගන්නවා. ඉතින් හැමෝටම ජය වේවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.